චූටි වතුර ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මොකද්ද බින්ගෝනා Hi guys, welcome back to my channel. ඉතින් අද ක්‍රිස්මස් දවසේ අපි යන්න හදන්නේ කන්නේරි. මේ ඉතින් එක හරි හයි. තන්තිනා. හයි. හයි දුෂ. හයි උෂද. හයි කියන්නේ. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් කාලෙකට පස්සේ කසින්ස්ලත් එක්ක ගියා පොඩි රවුමක්. ඉතින් මේක තමයි 2025 අන්තිම vlog එක. ඉතින් ඔයාලා බලන්න මේක හොඳද කියලා ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ඉතින් ගාල්ලේ ඇවිල්ලා කන්නැලියේ යන්න හිතන් ඉන්නවා නම් මේ vlog එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් දවසින් ගිහින් එන්න පුළුවන් ගමනක් මේක. ඉතින් අපි වාහනේ පාක් කරලා කන්නලිය ෆොරස්ට් එකට ඇතුල් වෙන්න තමයි හදන්නේ. ඉතින් මෙතෙන්දී අපිට ගයිඩ් කෙනෙක් ගන්නත් ඕන සහ ටිකට් ගන්නත් ඕන. එක එක පැති තියෙනවා යන්න පුළුවන්. මං දාන්නම් ඊළඟට. ඒ යන්න තියෙන පැති වලට එක එක ප්‍රයිස් තමයි තියෙන්නේ. මේ තියෙන ප්‍රයිස් ලිස්ට් එකයි ඒ මැප් එකයි. ගයිස් අපි ටිකට් ටික ගත්තා. vlog කරන්න කැමති නැත්නම් ටිකක් ඉන්න. දැන් අපි යන් කන්නේ. කර 26000 183 වෙන කැලෑවකට මේක සම්බන්ධ නැහැ. මේක වන කට්ටි තුනකට වෙන් කරලා තියෙනවා. කන්නැලිය දෙඩිය වල නාකිය දෙන්නේ. ඔව්. ඒ වගේම දිස්ත්‍රික් ඉතින් ගයිස් මේක සංරක්ෂිතයක්. උට මේ වන සංරක්ෂණයකින් මේවා සංරක්ෂණය කරනවා. අපි ඉස්සරහට ගිහින් බලමු ඉතින් කොහොමද මේ කන්නැලිය කියන රක්ෂිතේ මොනවද තියෙන්නේ ඒ දේවල් ගැන අපි බලමු. හරිදේ කාලය හොඳ වුණොත් ඒක වැඩි. ඉම්ප්ලිමන්ට් එක ගහන්න ගන්න මේක තමයි. වේවැල්. ඒ? වේවැල්. මේක ගන්න වැඩිද? මේ පොඩි පොඩි දිය පාරවල් තියෙනවා. මේක දිය පාරවල්ද? චූටි. අර පුතු ඇලි වලට නෝ. මාරු දිය පාර. ඒක චූටි පුරා දීපා. ඉන්දිය එක දෙක ආයක ගන්න අර වගේ විශාල දෙවිවල් හදන්නේ. මේ පොළවෙන් එනවා. රසපරිච්ඡ. ඒක වෙන කෝල්. සයිද? ඕවලට වතුර තිබහ අඩු වෙනවල තිබහ වැඩි වෙනවා. ඕ. භූගත ජලය අපි ජියෝග්‍රැෆි පාඩම් වලට භූගත ජලය ගැන ඉගෙන ගන්නවනේ. ඉතින් බංගලකට කියන්නේ එහෙම බිරිසාවට නම්බර බෝ. කොරෝනා කාලේ ගැපුවා ඔව් ඔව්. නැහෙනම් කපන්නේ. ගහක වැලක් පෙතෙන්නේ දකුණු පැත්ත. ඊයර වමට එකින්නේ නැහැ. දැන් ආයෙ යනකොටත් එන්නේ මේ පාරෙන්ම නේ. ඔව් ඔව්. පොඩි පොඩි සුළු සුළු නෑ මෙයා තියෙනවා. අයිවා පිටිපස්ස vlog කරන්නේ. ඒකට ගිය ධර්ම තෝන්දේ සෙනගේ වැඩිනහම කරදරයක් ඉතින් ගයිස් අපි ගොඩක් දුර මේ ටිකක් දුර ආව හරි අමාරුයි.
ඕව දාන්න ඕනද? දාන්න ඕන. ඕව නොදා ඉන්න බෑ දැන් මේක මේ තාම මීටර 500ක් ආවේ නෑ තාම. නෑ බොරු ඇත්ත කියන්නේ බොරු කිව්වෝ ඒ අර මොකද අර කිව්වර මෝල් පේඩ් කියලා කිරි පේඩ් දැන් මං ගහපුවාම මගේ නමට දාන්නේ කතාය වගේ තියෙන පේනෝනේ ගැටකෙయ్య පවුලට අයිති ගැටකෙయ్య දුනුකෙయ్య ඕකෙయ్య වේකෙయ్య කියලා. මෙයයි තමයි බාල මුච්චන ඒ පවුල. කවුද යන්නේ වේකෙయ్య. ඔව් දුනුකෙయ్య අතන තුන දැක්කනේ. ඔව් ලොකුපත් ඕකෙయ్య පෙන්නන්න. ගොඩපළ හැකිරි මල් වරන්නේ අවුරුද්ද සෑම දවසකම තියෙනවා. මේකත් අපේ ලංකාවට ආවේ. හැකිරි වරා ඒ කියන්නේ මේවා ගිහිල්ලා පැල කරොතින් එහෙ පැල වෙන්නේ නැද්ද වෙන්නට වලද ඒක මෙහෙම දෙතම ඒක දැක්කේ මේ හොඳට තියෙනවා බලන්න පුළුවන්. මෙන්න වල්ලපත්ත කියන එක. වල්ලපත්ත කට්ටිය හූරලා බලනද ඕක මොනවද නෑ. වල්ලපත්ත ගහත්තිය හොඳයිනේ හොඳ නේද? මිත් යාළුවෝ හම්බ වෙලා මේව සංසාරික ගනුදෙනු ඒ ලේබුණෝනේ ඔව් පොඩි නායයන් සිද්ධ වෙලා තියෙනවා පහුගිය දවස් ටිකේ වැස්ස හින්දා අස්සන විව් එකක් තියෙනවා. අනාර ලොකු කොන වෙන්නේ. හරි පොතු ගන්නෝ. තින් හරි. ඔය ගහ උස යන්න හුලම් බදන වැඩිනේ ගහට. හම්බෝ. ගහ පෙල්ලෙන්න බලනෝ. ස්වභාවිකම අර විදිහේ මුල් ටිකක් පිටිතල තියෙන වටෙන්න ඉන්න කොච්චර හුලක් හමුවත් ගහට හානියක් නෑ. තිනිය. ඔකට කියන උපකාරක මුල් කියලා කියනවා. අතුවම් මුල් කියලා කියනවා. ආධාරක මුල් කියලා කියනවා. යම් තුනම කියනවා. මේවා යන්න බැරිද අපිට ඒවා යම් දෙන්න. අයි මොනවාද කන්නලිය ගැන කියන්න තියෙන්නේ? කන්නලිය ගැන ස්වාභාවික වනයක් කියන එක තමයි අන්න කරේ පින්න පිපෙන රෑ හැමේ මලේසු දැන්න කියන පින්න මලේසු දැන්න ගිහින් කිව්වේ ඒ පින්න ගහක් ඇත්තටම අපිට මේ අහන්න ප්‍රශ්න අමුතුවෙන් ගේන්න ඕනේ නැහැ. අපි ප්‍රශ්න මැෂින් එකක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. මේ තමයි ප්‍රශ්න මැෂින් එක. එයාට තියෙන ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. බින්ගෝනා. මම බ්ලොග් එකේ කමෙන්ට් එකක් විතර දාන්න. ඕකේ අයියා. අතන ඉදියේ කවුද? දැයිකේ වැකේ නෙමෙයි මොකද්ද නම යන්නේ? ඩුන්කෝ අයියා. දුනුකේ නෙමෙයි. හරි ඉතින් වැටකේ අයියා දැයිකේ පොයිගේ අපිට ප්‍රශ්න වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. අඩුවක් නැහැ. මේ දැන් ප්‍රශ්න තියෙන ඕන තරම්. ඒකට උත්තර ලියන්න බෑ. අපි A level කරේ නැහැ. ඔය මාතින ප්‍රශ්න. මේ කියන්නේ තියෙන්නේ. මෙයාට තියෙන මේ ඇඩ්වෙන්චරස් ෆීලිං එකත් එක්ක හරි අමාරුයි මේ ගමන යන්න. එන්නට ප්‍රශ්න. වාහනයකින් එන්න ඕනේ. අපිට දැන් 4x4 නේ අපිට දැන් 1x1 වත් නැති වෙලා තියෙන්නේ. කන මීවා කන යනුනේ. මේ කරක් මේ අල්ලන්න එපා කැපෙන හොඳ. කරව්. කැපෙනව. ඒක උණබටේ සිංහ. ගිනි වටාර කියලා කියනවා. ගිනි හොට කියලා කියනවා. ගිනි හොට. ගිනි හොට කියන්නේ බොහොම ඉස්සර ගිනි පෙට්ටි ජීවිලා නැහැනේ. ඒ කාලේ වල අපි ආදි මුතු මිත්‍රෝ මේව කපලා වේලලා ඔය කඳන් ගෙදර ගෙනින් තියාගන්නවා. අර දී දෙකක් එකට අතුල්ලා ගින්දර ගත්තාම මේ කඳට අවුලනවා. එතනට අවුලුවාම ඔය කඳ තියෙන තේ ඒකේ ගින්දර රඳා බලනවා. ගල්ල ගහපත් වෙනවා නේ. මේ නැචරල් මේ හැදිලාද? ප්‍රෝසන් නැත්තම්. ඕ ගයිස් වල් ජුලියා දූරියන් හරිද අපි කියන්නේ ජුලියන් කියලා. ඒ මම ඒක ෆස්ට් ටයිම් දැක්කේ. ඕකේ නදුල මේ කියනවා දූරියෙන් වගේ. මේ අපේ මල්ලි පදින වැල්. අල්ලන් එන්න දුවගෙන ඇවිල්ලා අල්ල ගන්න ඕනේ. මෙහෙම පොකරන්න ඕන. මම ඒ කාටිකත් උදපු නැත්ත. නාක්කා බෑ
කරන්න බැරි දේවල් කරන්න යනවා. ඕන්න බලන්න ආයි try කරනවා. yes. පොගනාට මේ ඩ්‍රෝන් යවන්න බැරිද? ඒකට කොළඹින් අවසර ගයිස් මේ ගස් කෙසේද රත ගාය ඉන්න අපිට ගාය නැහැ අපිට. වාහන නැහැ. මාරුවෙන් කට්ට කාලා මං කියන්න ඕනද බස් ඇඳියාවේ සීනි කියලා කිව්වනේ. නියරියාවේ පියා ඒකට අධ්‍යයනය කරන්නේ මේ මෙතන හොඳටම රිසර්ච් කොටස කරන්නේ ඕෂධ බල්ලි. මෙයා තමයි ඇඩ්වෙන්චර් කොටස. අර මේ ගති මතුවෙනවනේ අර ඉස්සර ගියාන්නේ. ගයිස් අපි දැන් ගුහාව බලන්න තමයි යන්න හදන්නේ. මෙතන ස්වභාවික ගුහාවක් තියෙනවා. පියම් බලන්න. එමයි අපි මේ යන්නේ දැන් ගුහාවට. මේ විමාක තමයි ඉස්සරහින් යන්නේ. මේ පැත්ත හැරෙන්නකො ඉතින් ඔයා නැතේ කියනවනේ හැම බ්ලොග් එකේම. මේක ඉතින් මේ ෆෝන් එකක් කරලා මේක වීඩියෝ කරන්න යන එක තමයි අරපතලම කාරණේ. ඒක හැමෝටම බෑ. බැරිින්ද තමයි කරන්නේ මේව. පොඩක් කොළයි ගුස්ස යන කොළ එකක් නැති මම. ඔව් බ්‍රෝ. දෙන්න. ඉස් පටු පාරක් තියෙනවා. අපි කියන්නේ පොල් බෙල්ලේ දායි. ලෝකේ නතර කරලා මම ලෝකේ කරා. මේ අපි මේකෙන් ගිහින් එහා පැත්තට පිටු වෙනවා. පාටවල ඉන්න ෆෝන් එක අයිති ගාලා. හලෝ මේ මෙහෙමයි හොඳේ සෙරප්පු ලිස්සලා තියෙන වෙලාව හොඳේ අපි වැඩ කරලා සෙරපු මැදිලා තියෙන්නේ. ඉතින් ගයිස් අපි යන් දැන් මේ ගුහාව ඇතුළේ මේක ස්වභාවික ගුහාවක්. ඉතින් අපි බලමු කොහොමද එහා පැත්තෙන් තමයි මතුවෙන්න තියෙන්නේ. ඔව් ඕකේ වීඩියෝ සප්ලයි එක ලයිට් සප්ලයි එකක් දෙනවා. ලයිට් ප්‍රොඩක්ෂන් ක්‍රූ එක. ඕ වතුර අපේ මේ විමාකට දෙන වීඩියෝ සප්ලයි ෆොටෝ සප්ලයි ය පුළුවන් යන්න අපිට වතුර ladies first කෑ ගන්න බා බවුල් ටී සෙට් එක. මේම ගුහාව තමයි දාන්න ඕනේ. ගුහාවක් ඇතුලේදී අපි කියනවා. ගාවක් ඇතුලේ හිටපු අපි. ගයිස් ඔබ දේක අයින් කරා. අපි දැන් අර පැත්තෙන් නේද මේ පැත්තෙන් තමයි යන්න හදන්නේ. විමාක්කරන් ගියා මාව දාලා ගියා. මාව පොඩක් ඉන්න වීඩියෝ පෝ. ඔව් දැන් ඔන්න ඔතනින් දූෂ මල් ලියන ගම. එන්න. මනිෂ්ක මට මගේ ඉදුද කෑලා අවසන් දූෂ මෙයා තමයි අපිට ලයිටින් සප්ලයි නම්බෝ. පොඩ්ඩක් පොඩ්ඩක් මම නම් ගිහින් තියලා. අම්මේ. මෙන්න ගයිස් හෝටන් තැන්න ගිහින් බලන්න බැරි වුණා. එම් බලාගන්න. මේ මල් පිපිලා මාසයක් කමාරක් තියෙන පර වෙන්නේ නැහැ. ওই පාට විතරයි තියෙන්නේ නේ. පින්ක් එකක් තියෙනවනේ. මේ නෙළු වර්ග 16ක් විතර තියෙනවා. එක එක පළාත් වල හැටි හැටියට තමයි ඒකේ වයස් සීමාව තියෙන්නේ. දේශගුණය. ඒතකොට මේවා අවුරුදු 6කින් මේ නෙළු ගස් ටික මේ මල් පිපිලා මැරෙනවා. මේ තියෙන නෙළු ගස් ටික. ඉගෙන මොකද? අවුරුදු 6කින් කෙලිම පියෝ ඕට තින්නේ. ඒ වෙන්නේ ගන්න. කෙලිම සූර්යාරණ වගේ ෆීලින් එකක් දැනෙන්නේ. ලස්සන. ඔය ලොග් එකට මිලියනයක් ආවතින් සබ්ස්ක්‍රයිබ් කියලා. අපිට ප්ලැක් එකෙන් කෑල්ලක් දෙන්න. අන්බොක්ස් කරමු. අන්න වතුරේ. අන්න ලොග් කරන්නේ ඒක. අපි චූටි දිය පාරක් කියලා අපිට දැන් පීල්ලක් මේනවා. මට පේන විදිහට ඒක ස්වභාවික පීල්ලක්. අපි ගිහින් බලමු මේ පීල්ල කොහොමද කියලා. ඇතුලෙන් බටේ මෙතනින් කෙලින්ම උණ බටේ. සුද්දොන්ට රවට්ටන දාලා තියෙනවා. This is natural water කියලා.
natural water natural water බොරු කියන්නේ පාන්න අතර බඩේ තියෙනවා. bamboo water කියලා තමයි කියනවා. අපි යා. කරේ. අජිත් උතුරු බෝ. study nature. ගන්න. ඔල්ල දෙන්නේ. අපි දැන් tree house එකට යන්න හදන්නේ. වීඩියෝ එකෙන් බලලා ගිහින් මේ සිරින්ඩි ඕන. ඔව් හරි tree house කිව්වට පොඩ්ඩක් සිමෙන්ති. අපිට උඩ මේකට යන්න වෙන්නේ නැහැ මෙච්චරයි යන්න වෙන්නේ. හම්මේ. මේ ට්‍රී හයිස් කිව්වට මේ බොරු හොඳේ. හරි. හා. අපි දැන් මෙතන ඉන්නේ අනගිමල ඇල්ලට යන පාර ගාව තමයි මේ ට්‍රී හවුස් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලත් આવොත් ඇවිල්ලා බලන්න. ඒක දීපාම. ආසීති. මෙයාලා මේ මෙහි ගලේ කාණ්ඩ ආලා තියෙන්නේ. රැන්ඩම් අංකල්ට අංකල් කියන්නකෝ මේ රජය හරියනවද වැඩේ කරන්නේ. ඉතින් තාත්තයි මල්ලෙල දෙන්නයි විකාර කරනකම් අපිත් විකාර කරා. පෙදෙන්නේ කොහොමද? මෙයා බ්ලොග් එකේ නෑ කියලා තමයි මම මේ බ්ලොග් කරන්නේ. පවුනේ. හැමදාම කැම්පස් එකේ යනවා බ්ලොග් කරන්න අනේ යන්නේ නැහැ. ඔව්. මම අද මම බ්ලොග් එක කරා. කොහෙන්ද කනකොට ජාති දාන්නා නෑ. නෑ. එහෙම දේවල් නෑ හිතේ අපිට. මේ අපිට බිස්කට් ආගේ. බිස්කට් අරන් ඉන්න දෙන්නේ නැහැ. ගයිස් ඉතින් අපි යන්න හදන්නේ දැන් අනගිමල ඇල්ල බලන්න. එන්න මාත් එක්ක. ඔයා පොඩ ඉන්නකෝ. මල්ලියාගේ බෑග් එක. ආ. අනගිමල ඇල්ල. අනගි මරුණ ඇල්ල වෙන්නේ. මේ වෑයම රජවීමට නොව ඒ නෑ එහෙම නෙවෙයි ඇත්තටම මේක ලස්සන මතකයක් වෙන්න තමයි මේ ෆැමිලි ට්‍රිප් එකකින් අපි බලාපොරොත්තු තව ඉන්න හොඳේ මේකේ තව 3 දෙනෙක් මිසින් කොල්ල හොඳ ඊයෝ ගයිස් මේ සියලු වෑයම මේ සියලු වෑයම තිනේක වැටෙනකන් අල්ල බෝලයක් කියලා ගහනවා මේක කන්න මේක බට්ටා අකුණු කන්න ගයිස් මන්නම් කියන්නේ මේ වෙලාවේ හිරුවකින් බෙන්ඩෙන් දාන්න ඕන good question. මාටින් අපිට ප්‍රොමෝෂන් එකක් ගන්න බැරිද ඊළඟ අහන ක්වෙස්චන් එක මේකට නායක ආවද පොඩි ප්‍රොමෝෂන් එකක් දෙන්න කියලා මොකද? ඇත්තටම මම ඊළඟ මේ ෆිල්ම් එකට මෙයාව තමයි ටාසන්ට ගන්න ඉන්නේ අපිට ඉතින් අර කරදරයක් නැහැ ටාසන්ලි ඉන්න හින්දා මේ කැලෑගෙන දන්නවා වැල්ගෙන දන්නවා ගස් කොරන්නේ බලන්න පඩි පෙරක්. මේ නංගි මේව මොනවාද හන්තාන කියපු අපිට ඔව් අප්පා මැරෙන්න ගයිස් අපි දැන් මොකක්ද අර එල්ලි නම අනගිමල ඔන්න අනගිමලේ දකින්න තමයි දැන් මේ යන්නේ ගයිස් අර කට්ටිය නානවද කොහෙද අර ඈත පේනවා බලමු අපි මේ ඉතින් යන්න තින්නේ කඳු හෙල් නැතින් දුෂ්කර ගමනක් සද්ද එනවනේ guys ow bro අපේ විමාක්ක කරන දුෂ්කර ක්‍රියා හොඳේ මේවා. පොඩයි ගම් ඕමින්න
Photographer. මේ හේරාට තමයි හන්තානේ මතක් වෙන්නේ මේ වගේ පාරකන ගියේ guys මහන්සි පිටිපස්සට ඔයා යන්න ඕන ගහන්න පිටිපස්සට sorry Nancy guys. මොකද්ද මේ ඇල්ලදී විශේෂත්වය? අනගි මල ඇල්ල කියන්නේ අනගි කියන එක ඇල්ල මේ ඔය ඇල්ලෙන් පල්ලෙහාට ඇල්ල මරණයටපත්. මං කිව්වේ ඒක තමයි අනගි වැරුණ ඇල්ල තමයි. ඇයි අනගි මෙහෙම ආවේ මැරෙන්න? කවුද අනගි එතකොට? අදින් කරදරයක් වෙලා. ඒක පැන්න මෙතන. ඔව් ජාවට. ඇවිල්ලා. ඒ කියන්නේ මේ පැත්තේ කෙනෙක් දාන කියන්නේ නැත්තම් ඒ පොඩි එකක් එන්නකේ. එන්නේ බොහොම ඉස්සරහ තමයි. අනේකයි. දැම්ම පනිනව නම් දැම්ම මේ දියාලි ළඟට දල පාරකට වගේ පයින්න නම හරි දාවි හරි. මොකෝ මහන්සිද? නෑ අර පොඩි ඇල්ලකින් බැලුවොත් මගේ නමක් දායි. ඉන්දුෂ මලෑල්. ඉන්දු මලෑල්. ඊට පස්සේ මේ පාරට දාන්න විමා පාරක. මිනිස්සුන්ට තමයි වරදින්නේ. අම්මෝ. සතුට වරදින්නේ නැහැ හො. අම්මෝ. වයි ඉතින් ආයි කාට හරි එනවා නම් මලෑල් බලන්න කියනවද? කමන්නේ නැහැ යන් ගයිස් අපි ආවා. අපිට වතුර තිබ්බා. නාරංගස්සල්ලදී කිලෝමීටර් 5යි. ගයිස් අපි නවදගස බලන්නේ නාරංගසැල්ල යන්නේ 5 කිලෝමීටර් දෙකක් වගේ ගියාම තමයි මේ නවද ගහ තින්නේ මේ ඒ උනට යන්න වෙලාවක් නැහැ. අපිට නාන්න යන්න තියෙනවා. දැන් ඉවරයි. දැන් අපි ගයිස් යන්න හදන්නේ නාන්න. අපි දැන් නේ නාන්න යන්න බෑ. ඒ ටික යන්න නම් ඔයාලා උදේ 4ට 5ටවත් එන්නකො. ඒක නේ. ඒ කියන්නේ මෙහෙට එහෙම ඔයාලා එන තැනකින් පිටත් වෙන්න ඕන මෙතනට එන්න. ගානේ ගාලි දැන් මෙතනට එන්න පැයකමාරක් යනවා. ඔව්. එතකොට ඔයාලා හිතලා එන්න. මේක ටයිම් එක. මොකද දැන් අපි ආවෙත් 10 ගානේ 10 11යි ගානට වගේ ආවේ. මොකද එනවනම් අපි උදේ පාන්දර ආවොත් අපිට මේ මුළු ඒරියා එකම කවර් කරන්න පුළුවන්. දැන් මේක එන්න විතරක් අපි පැයකමාරක් ගියා. ඒකට ආය යන්න පැයකමාරක් යනද? අපිට දැන් ටයිම් මදි හින්දා තමයි අපි දැන් මේ අර නවදගහ බලන්න යන්නේ නැතුව දැන් මේ ආය ආපස්සට යන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක හොඳ අත්දැකීමක් වෙන්න ඇති කියලා. ඉතින් යාළුවනේ අපිට මේ කන්නැලිය ෆොරස්ට් එක ඇතුලේ අපිව එක ගෙන ගිහිල්ලා අපිට ඒ අදාළ දැනුම දුන්නේ අපේ ප්‍රේමසිරි අංකල්. ඉතින් අංකල් මේ අයිබෝන් සුබනාද කියලා සිල් දෙනාටම සේවේවා ඒක ඇතුළු සිල් දෙනවා. ආපහු මේ කන්නැලිය රක්ෂිතයට එන සංචාරකයින්ට මොකද්ද කියන්න තියෙන්නේ? මේක හොඳ මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති හොඳම වනාන්තරයක් මේක. හැම යන්නේ සිංහරාජ වගේම ජෛව විවිධත්වයෙන් සම්පෝෂිත කැලයක්. සියලුම ශාක වර්ග තියෙනවා. ලංකාවට ආවේනික ශාක තියෙනවා. ඒ වගේම ලංකාවට ආවේනික පක්ෂීන් ඉන්නේ මෙහෙටම ආවේනික සමනල් වර්ග ඉන්නවා. සමනල් වර්ග 32ක් විතර ඉන්නවා. මේ වගේ මෙහෙට ආවේනික වෙනත් කැලෑවල නැති ශාක ගොඩාක් මෙහෙ තියෙනවා. ඒ නන්දෝර වගේම ඒ වගේම මේ දොළවල් වල ඉන්න මෙහෙට ආවේනික මත්ස්‍ය බුලත් කපයට අල්පස හාල් පන්දන්නේ ඊට මැස්ලා ඒ වගේ මේ මත්ස්‍යන් ඉන්නවා. මේක ඒ වගේම මේ සාමාන්‍යයෙන් හර්ප සියල්ලම වගේ පහතරට හරිත ඔක්කොම ඉන්නවා. ඥායි පොළොන් පිඹුරු ඒ වගේ පුලාක් සත්තු ඉන්නවා. වැඩි පොළඟ ඇරෙන්න අනිත් සත්තු ඉන්නවා. ඊයේදී කලාපේ හැදෙන ගස් මෙහෙ නෑ. මේක තියෙන්නේ තෙත් කලාප. සිංහ රාජයට වඩා අක්කර 214යි මේ වන කන්නලි වන සංගතය.
මේකේ මුළු අදින්තමානයේ තියෙන අතර 20000ක්. ඉතරයි සේද. මේ රක්ෂිතය බලන්න කෙනෙක්. මේ ආයෙන සංචාරකෙන්ද එන ටයිම් එකක් කොහොමද? මේ උදේ 6 ඉඳලා අවස 4 වෙනකන් මේකේ ටිකට් ඉෂුව කරනවා. 4න් පස්සේ නෑ. ඒ කියන්නේ ඇහිලා දාලා යන වෙලාව නැති මේ ගාවේ මේ දියලි දෙකක් තියෙනවා. දියලි දෙකක් තියෙනවා. ප්‍රධාන දියලි අන්නගේ මල කැලේ ඇතුලේ යලා තියෙනවා. ඒ විස්තර ගමන. ඉතින් ඔයාලත් එනවනම් කන්නලිය රක්ෂිතයට උදේ පාන්දර එන්න දියලි දෙකක් තියෙනවා. ඉතින් හොඳ ලස්සන දවසක් ගත කරන්න පුළුවන් යාළුවොත් එක්ක එන්න. මේ අංකල් ගොඩක් ස්තුතියි අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. තනම කරවල් බෝඩින් වගේ ඌද ඌ ඊට වඩා ලොකුයි නේද? ඊට වඩා ලොකුයි නෝ. ඌ මොකද කරන්නේ? ඌ කාරේනෝ පිටර දාන්න. පිටර දාන්න. මනිෂ්ක දියල්ල. මෙයා මෙතනින් පයින්න හදන්නේ නේ. ඕක දිහා බලන්න. මනිෂ්ක මල දියල්ල. ගයිස් අපි දැන් ෂෝට් කට් එකකින් තමයි යන්න හදන්නේ. Guys, hantaande. Yeah. Jenny, people subs. Guys, අපි ෂොට් එකක් යාදී. Okay. ඉතින් එල්ලෙන්න තමයි තියෙන්නේ. එල්ලෙන්න වැල් නැතිවට එල්ලෙන්න වැල් තියෙනවා. ටාසන්ගේ බාපගේ පුතා ඇවිල්ලා පුතුමාලා දෙයක් තියෙන්නේ. තාසගේ පාපා හිටියේ. අම්බෝ. මේ යන්න බෑ. හරි? වන්ද බෑ. මම ඉඳලා කරන්න. අතන වගේ කොට ගන්න ඕනේ. කොතේ? අනේ ඕනේ අංග. දැන් අද ගත්ත කොට ඇති. රෙන එක දන්නේ නැහැ. මෙච්චර මේ කැලෑවක ඉන්න මිනිස්සු. ගයිස් අපි ඔන්න එහෙනම් ආයි පටන් ගත්ත තැනටම ආවා. එහෙනම් අංකල් බයි. thank you අංකල්. ප්‍රේමසිරි. මට හිතේ මැක්සර් එහෙනම් ඉතින් ඔයාලත් මට දැන් මතකයි. කන්නේලිය આવොත් ප්‍රේමසිරි අංකල්ව හම්බ වෙන්න. අපි යන් දැන් නාන. ගයිස් නානායට නාන්න පුළුවන්. මේ වතුර තියෙනවා. අපි දැන් නාන දනක් හොයාගෙන යන්න හදන්නේ. ඒ දෙන්න අඬු වෙනවා. ආනේ හොඳයි. දුක ගන්න පොරොත් දෙන්න. මොකද ගන්න? බැට් එක ගන්න. යාරේ ආන පිටිය. මහගවය. මේ මහගවය එනවා. හරි හරි මරන්න එපා මිනිස්සු. කොහෙද යන්නේ කියලා අපි දන්නේ. ඉතින් අපේ අනිත් මල්ලි ආවෙත් නෑ අපිත් එක්ක මේ ගමන යන්න. එයාගේ යාළුවෝ වගේක් ඇවිල්ලා. ඉතින් එයා ඊට පස්සේ නාන්නේ අපතනක් වෙන්නන්න ආවා අපි ගාවට. අර අතලක. මොස්නා මොස්නා. මොකද කරන්නේ කියලා බලන්න. ඕන කර. කොහෙද තන? තාගෙලින් ගොඩක් දුර යන්නේ. මහගවය. මීටර් 300. වගේ තමයි. නෝ මේ අපේ මේ කැලේ කික්කයි යන. මෙච්චරලා කැලෑ වැදිලා ඉඳලා දැන් එනවා. දැන් ඔයානේ ඉන්නේ කිව්ව මට. ගයිස් අපි දැන් යන්නේ ගල් පැල්ම කියන ප්ලේස් එකට. මෙයාලා ගල් පහල ඉන්නේ. බ්ලොග් එකක් ගන්න. මේ කලින් ප්ලේස් එකට පොල්ල දීපු මිනිස්සයා. පොඩි වැඩක් නෑ යන්නේ. ඔව්. busy person. දැන් අපි කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ගල්බල් ගල් බැල්මද පැල්මද? මෙයා කියන තැනකට තමයි යන්නේ ඉතින් අපි. එක්කෙනෙක් මිසින්නේ. අතන ගන්න අපිත් තියෙන මේ බඩගඩි ග්‍රිප් ප්ලේස් යන්න ඕනේ මුන් ටික තාම එක දවස් ඉන්නේ හරි කියලා යන්න ඕනේ. කුකුල් ෆාම් එක. කුකුල් ස්මෙල් එක.
ඉතින් ඔයාලත් කන්නెలిය ගිහිල්ලා එතරම් නාන්න පුළුවන්. අපි එතන නෑවෙන එතන ගොඩක් සෙනග හිටියා. අපි ඒ හින්දා ඊට තව ටිකක් මෙහාට ආවහම තියෙනවා ගල්පැල්ම කියලා තැන. මෙතන මාර ලස්සනයි. ගොඩක් දුර ඇතුළට යන්න තියෙනවා. ඉතින් හොඳ ලස්සන මතකයක් ඒක. ඔයාලත් යාළුවොත් එක්ක යනවා නම් නියමට එන්ජොයි කරන්න පුළුවන්. අයි නෙමෙයි පල්ල. Bro. We have some different. Oh my gosh. Bro, Nanny. Yo. Guys, අපි දැන් ඇවිල්ලා ඉන්නේ මොකද්ද? ගල් පැල්ම. ගල් පැල්ම. Yo. යෝ. Yan, en. Hi guys, hey. Oh, bro. යන හොඳේ තනි කර වතුර පේ ඔන්න මම නිකන් සිව් දෙනා සිව්පලේ. එන්නකෝ guys, ඉතින් අපි නෑවා. ඔව්. නානේ පාරේ නාලේ පාර දැන් බඩගිනි. guys, ඉතින් අපි ආයි ආච්චිලේ ගෙදර යන්න හදන්නේ. guys, ඉතින් අපි නෑවා. දැන් අපි ආයි යන්න හදන්නේ ආච්චිලේ ගෙදර. කන්න බඩගිනි. මේක දුක් මාංශයෙන් හදපු කෑම ටික. නංගිගේ මගේ රෙසිපියට හදපු කෑම ටික දැන් අපි කන්න යන්නේ. උදේ ඉඳන් කාලා නැහැ අපි. කන්න තමයි ආවේ. ඔව්. කන්න යන්නේ. කන්න යන්නේ. මේ අනිත් එක්කන මදි අඩුපාඩු. ලොග් එක ඉතුරු ටික. මේ ලොග් එකක් කරනවා අපේ විමා ඔව් අද දවසේම vlog. බායි කියන්න. බායි කියන්න. අන්න දැන් එහෙනම් vlog එක ඉවරයි. අපි ඔන්න විදිහට තමයි අපේ දවස් ස්පෙන්ඩ් කරේ. දැන් ඉතින් අයල් vlog එකකින් හම්බෙමු. බයි බයි.